හලෝ ආයුබෝව ඒවා ඉතින් ගොඩක් කලින් තමයි මගේ YouTube channel එකේ වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මම මේ වීඩියෝ එකෙත් ගොඩක් වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට දැනගන්න ඕන දේ සරලව මම මේකෙන් ඉක්මනට කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ මම ඔයාලට අද කියලා දෙන්නේ ඔයාලගේ වාහනේ නම්බර් පෙට්ටියේ තියෙන අංකයට අදාළව ඔයාලට කොයි දිනවලද ඔයාලගේ වාහනයට තෙල් පුරව ගන්න පුළුවන් අදාළ තෙල් කොටහ පුරව ගන්න පුළුවන් දවස්. ඉතින් මම මේ පිළිබඳව හොයාගන්න සහ ඔයාලට ලේසි පහසුවට මම වෙබ්සයිට් එක උදලා දෙනවා. ඉතින් මම මේ වෙබ්සයිට් එක ගැන විනාඩි 2ක් 3ක් වගේ ඇතුළත කියලා දෙන්නම්. ඉතින් ඔයාලට ඔයාලගේ නම්බර් ප්ලේට් එකේ ඔයාලගේ වාහනේ නම්බර් ප්ලේට් එකේ අවසාන ඉලක්කම ඔත්තේ සංඛ්‍යාවක් නම් ඔයාලට තෙල් ගහන්න පුළුවන්නේ ඔත්තේ දිනවල පමණයි. සහ ඔයාලට ඔයාලගේ නම්බර් ප්ලේට් එකේ අවසාන ඉලක්කම බිංදුව හෝ ඉරට්ටේ ඉලක්කමක් නම් ඔයාලට තෙල් ගහන්න පුළුවන් මාසයේ ඉරට්ටේ දිනවල පමණයි කියලා තමයි රජයෙන් දැනට දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් මේක ඉදිරි අද සිට ක්‍රියාත්මකයි කියලා තමයි දැනගන්න ලැබුණේ මට මතක විදිහට. ඉතින් ඔයාලට මම ඒ පිළිබඳව ඔයාලගේ නම්බර් ප්ලේට් එකේ අවසාන අංක ඉලක්කම වෙබ්සයිට් එකට ඇතුළත් කරලා ඉක්මනට ඔයාලට ඉදිරියට කොයි දවස්වලද ඔයාලට තෙල් ගහන්න පුළුවන් කියලා දැනගන්න මම පොඩි වෙබ්සයිට් එකක් හදලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක මගේ මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් බොක්ස් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට ඔයාලගේ නම්බර් ප්ලේට් එකේ අවසාන ඉලක්කම ඇඩ් කරලා ඔයාලට පුළුවන් ඔයාලට කොයි දවස්වලද තෙල් ගහන්න පුළුවන් කියලා. ඉතින් මේක තමයි වෙබ්සයිට් එක. ඉතින් ඔයාලට මෙන්න මේ ඇඩ්‍රස් එක ගහලත් ඔයාලට පුළුවන් ඕන නම් Google එකේ සර්ච් කරලා ඔයාලට පුළුවන් නම් ඕන නම් මේ වෙබ්සයිට් එක හොයාගන්න. ඉතින් ඔයාලට පුළුවන් full checkers SL pro.blogpost.com කියලා සර්ච් කරපුවම ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. ඉතින් ඔයාලට ඔයාලගේ ලැන්ග්වේජ් එක මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන සිංහල කියලා සිලෙක්ට් කරනවා. සහ ඔයාලට මෙතන මාසය සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මෙතන මාර්ච් කියලා තියෙනවා. මෙතන මාර්තු කියලා දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන වාහන අංකය ඔයාගේ අවසාන වාහනයේ අවසාන ඉලක්කම මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන 2 කියලා 8 කියලා ඇඩ් කරගන්නවා. ඉතින් මෙතන මම නිකන් 8 කියලා පරීක්ෂා කරන්න කියලා ගහපුවම ඔයාලට බලන්න පුළුවන් ඔබට අද ගන්න පුළුවන් කියලා. අද දැරලා දිනවා. අද දවස් 18. ඒ කියන්නේ මේක ඉරට්ටේ ඉලක්කමක් නිසා අද 18 වෙනිදා ඉරට්ටේ ඉලක්කමක් නිසා ඉතින් ඔයාලට මේ අද තෙල් ගන්න පුළුවන් සහ ඉදිරියට තෙල් ගන්න පුළුවන් දවස් මෙතන බලන්න පුළුවන් මේ 18 20 22 24 26 28 30 කියලා මේ විදිහට ඉදිරියට තෙල් ගන්න පුළුවන් දින පිළිබඳව මේ විදිහට කැලෙන්ඩර් එකකුත් ඔයාලට බලා ගන්න පුළුවන් සහ මෙතන පොඩි උපදෙස් මාලාවකුත් තියෙනවා. ඉතින් ඔයාලට මෙතෙන්ට ඕන ඔයාලගේ ඉලක්කම ඔයාලගේ නම්බර් ප්ලේට් එකේ අවසාන ඉලක්කම ඔත්තේ ඉලක්කමක් නම් ඔයාලට පුළුවන් මේ විදිහට ඔත්තේ ඉලක්කම මෙතන ගහලා ටයිප් කරලා මෙතන පරීක්ෂා කරන්න කියලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන අද තෙල් ගන්න බෑ කියලා මෙතන එක්කුත් එක්ක ඔයා ඔත්තේ වාහනයක් සහ ඔත්තේ දිනය කියලා මෙතන පෙන්නනවා. ඒතකොට ඔයාලට 18 මෙතන අද දිනේ පෙන්නනවා. ඔයාලා හොඳට බලන්න මෙතන ඉදිරියට වීඩියෝස් මේ ඉදිරියට ඔයාලා චෙක් කරොත් එහෙම ඔයාලට මෙතන මේ අද දිනේ මෙතන 18 කියලා කහපාට කොටුවක තියෙනවද කියලා බලන්න. ඔයාලගේ මෙතන ඒ කියන්නේ අද 18 මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ 18 හෙට 19 ඉතින් ඒ හෙට මේ කොටුව කහ වෙනවා. ඒ කියන්නේ හෙට ඉඳලා තමයි මේ විදිහට මෙතන ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. ඒතකොට මෙතන හෙට 19 වෙනිදා මෙතන කහ වෙලා තියෙන්න ඕන. එතකොට තමයි ඔයාලට හරියටම බලන්න පුළුවන් මොන දිනවලද ගන්න පුළුවන්. මෙතන අද ගන්න බෑ කියන එක දිස්සෙන්නේ ගොඩක් වෙලාවට මෙතන අද දිනය 90 හරිද? ඉතින් දැන් හෙට 19 නිසා දැන් හෙට මෙතන කහ වෙලා මෙතන පෙන්වන්න ඕන ගන්න පුළුවන් කියලා. ඉතින් මේ ඔත්තේ ඉලක්කම් සහ ඉරට්ටේ ඉලක්කම් ඔහොම පොඩි ඩිෆරන්ට් එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ නම්බර් පෙට්ටියේ තියෙන සම්පූර්ණ නම්බරේ උනත් ගහලා මෙතන මෙහෙම ගහලා ඔයාලට පුළුවන් මෙතන චෙක් කරගන්න ඕන නම් අද ඔයාලට ඔබට ඉරට්ටේ ඉලක්කමක් කියලා මේ විදිහට ඔබට අද ගන්න පුළුවන් කියලා බලා ගන්න පුළුවන් දින සහිතව ඔක්කොම දාලා තියෙනවා. ඉතින් මම ඉතින් මේක තමයි වෙබ්සයිට් එකේ. ඉතින් මම මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලට අනිවාර්යයෙන්ම වෙබ්සයිට් එකට ලොග් වෙලා ඔයාලට පුළුවන් මේක කොහොමද තෙල් ගන්න දින දැනගන්න පුළුවන්. ඉතින් මම අදට වීඩියෝ එක කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම අදට ගිහිල්ලා එන්න.